Apple සමාගම එයාලගේ AI තරඟට Apple Intelligence කියලා එයාලගෙන AI එකක් ඩෙවලොප් කරලා එළියට දැම්මා. ඉතින් මේක අනිත් ස්මාර්ට්ෆෝන් වල තියෙන AI එක තරඟයට තමයි එළියට දැම්මේ Apple Intelligence AI කියලා. හැබැයි මේ AI Apple Intelligence එක ගොඩක්ම ෆේල් වුණා. ඉතින් දැනට මෙයාලා මේක එළියට දැම්මේ Gemini එක වගේ තරඟ ගන්න. මොකද Google ලගේ Gemini assistant එක තමයි දැනට ස්මාර්ට්ෆෝන් වල තියෙන හොඳම AI එක විදියට මම හිතන්නේ. මොකද පොඩි ස්මාර්ට් ෆෝන් වල ඉඳලා Android පොඩි ස්මාර්ට් ෆෝන් එකේ ඉඳලා මේ Gemini AI එකේ තියෙන එක මේක ගොඩක්ම accurate ගොඩක්ම හොඳට උත්තර ගොඩක් ටාස්ක් ස්පීඩියටම කරනවා. මේ Apple Intelligence එකට මේක කරගන්න බැරි වුණා. ඊට පස්සේ Apple ලා ගොඩක් ඒවල් try කරා chat GPT එක use කරා assistant විදියට මේ වගේ ගොඩක් දේවල් කරා. නමුත් මේක හරියට කරගන්න බැරි වුණා. ඉතින් අන්තිමේදී Apple ලට සිද්ධ වුණා එයාලගේ තරංකාරයෙක් වන Google ලා Android ලා ගාවට එන්න එයාලගේ AI race එක දිනන්න එයාලගේ assistant with AI එක develop කරගන්න. මොකද මේ Apple Intelligence ගොඩක්ම fail වෙච්ච හින්දා ඉතින් දැනට කතා වෙන විදිහට ඩොලර් බිලියන එකට annually ඩොලර් බිලියනයක් දෙන්න Google සමාගම සමග කතා කරන Gemini එක ලබා ගන්න Siri එකට Siri assistant එකට. මොකද Apple Intelligence එක තිබ්බ Siri එක පොඩි task එකක්වත් හරියට කරන්න බෑ. Apple ගොඩක් try කරා හරි ගියේ නෑ. ඉතින් අන්තිමට කොහොම හරි Apple ට සිද්ධ වුණා Google Android සහය පතන්න මේ AI තරංගයේ දිනන්න. ඉතින් මේ ලෝකේ දැන් AI එක තමයි ගොඩක් වැඩ වෙන්නේ. ඉතින් ඒ වගේ AI එකක් නැතුව මේ වගේ ලොකු බ්‍රෑන්ඩ් එකකට කොහොමත් අනාගතයක් නැහැ කියලා Apple දන්නව. ඒ හින්දා මම හිතන්නේ මේ වගේ මූව් එකකට ගියේ. ඉතින් ඔයාලගේ Apple යාළු මේ ගැන දන්නේ නැතුව ඇති iPhone යාළු මේ ගැන දන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලා ෂෙයා කරලා කියන්න මෙන්න මෙහෙම දැන් මෙතන වෙලා තියෙනවා කියලා. ඉතින් මගේ නම ලක්ෂාන්. ඉතින් LSTR අපව ෆලෝ කරන්න මේ වගේ ටෙක් වීඩියෝස් දැනගන්න.